බලන්න ජෝන් මං ඔයාට මොනවද ගෙනාවේ කියලා. ඇයි? මෙන්න ඉන්නවා මං අදාපු රොබෝ නාගයෝ. මේ රිමෝට් එකේ තියෙන බටන් එක එව්වම ඒගොල්ලෝ ලේසර් විදිනවා. ඔව් මරුනේ. ඔයා නම් නියමයි මහාචාර්යතුමා. ඔයාට ඉතින් මං හැමදාම සල්ලි දෙනවනේ. ඉස්සෙල්ලාම ඕක මට ටෙස්ට් කරන්න බලන්න දෙන්නකෝ දෙන්නකෝ. ජෝන් මොකක්ද ඔය කරන්න හදන්නේ? ටෙස්ට් කරන්න. නවතනවා. ජෝන් තමයි ජෝන් එන්නේ. මේක උපයෝගී කරගෙන මං සුටියටයි මාටියටයි හොඳ පාඩමක් උගන්වනවා. බවුනේ කඩ කාලා මේ උලන්නේ මොකෝ නතරවා නෙවෙයි සර්පයෝ ඩයේක් යාලු හිතන්න එපා අල්ලගත්ත යන්න දෙන්න කියලා හොඳේ අපි වසයි නේද? අපි වලට දෂ්ට කරලා ඌය කරලා දානවා හොඳේ. අනේ 2000 කියලා කියන්නේ කාටද? මේකේ නම් දෙක මෙට්ටෝ 2000 නීලවංශේ ඔයාලා ඇසිද? 3000 කාවංශත් ලැස්සි නේද යාලු? අපි මෙයාලට අපේ ඉතිහාසය ගැන පාඩමක් කියලා දෙමු නේද යාලු? ඒක තමයි ඔයාලගේ ජීවිතයේ අවසාන පාඩම. Where you go, strawberry? මෙතන හයියෙන් දුවන්නේ කොහමද මේ නයි? හිතන්න එපා අපි අද ඊයේ පදුණු නයි කියලා. අපි අවුරුදු ගණනක් පරණ නයි. ඔයාලගේ අතීත කතාව අපි ඔක්කොම හොදට දන්නවා. පරණ දෙයට දඬුවම් දෙන්න යාළුවා අපි ආවේ. Puss. Nilawangse my best friend. Kawanse my good friend. Come here. අපි දෂ්ට කරමු. Puss. Robot! අනේ මේ කොහෙන් ආපු නයිද අප්පා ලේසර් වලින් පහර දෙන්නේ උතලින්ද නාගයක කාලේ ඉඳන් එන නයින්ද කොහෙද අයියෝ සුටියෝ මාටියෝ ඔහෙලා මගේ වාහනේ කඩලා දැම්මා. අතාරින්නේ නෑ. ඔහොම ඉන්නවා. අයියා අපි නෙමෙයි අපේ පිටිපස්සෙන් නයි තුන් දෙනෙක් එනවා. ඒගොල්ලෝ තමයි පිස්සුවේ. නවතිනවා. ඔහෙලා දෙන්න නම් කවදාවත් කිව්වට හැදෙන්නේ නෑ. ඉන්නවා. ඉන්ස්පෙක්ටර් වාටියෝ අනේ ෂූටින් මාටින් නිකන් නයි අරින්න නැතුව ඉන්නවා. නයි කොයිද කතා කරන්නේ? හිනා වෙන්න එපා. ඒගොල්ලෝ ලේසර් කිරණ වලින් අපිට එලෝ පහර දුන්නා. හොප්පි අම්මා ලේසර් වලින් නයි ෆයර් කරනවා. පුදුම නයි තමයි ඕගොල්ලෝ අරින්නේ. කකුල් දෙකම උඩට ගන්න සිද්ධ වෙනවා වගේ ඕගොල්ලෝගේ බොරු වලට. අයියෝ දෙයනේ. හොඳට හිනා වෙන්න laugh well. කොමන් මන් දන්න වර්තාව ටිකේ හොඳට අඬන්න වෙනවා කියලා. අම්මා මෙන්න බොලේ නයි කතා කරනව නේද? ඉන්ස්පෙක්ටර් ලකි මට කතා කරන්න පුළුවන්. මට දෂ්ට කරන්න පුළුවන්. මොකද කියන්නේ ලකි? අපි පොලිස් සරඹ සංදර්ශනයක් නරඹමුද? නිදහස් උත්සවයේ තියන්නත් බැරුණානේ කොරෝනා හින්දා. සිරුවෙන් ලකි පහසුවෙන් ලකි ඉන්ස්පෙක්ටර් ලකි සිරුවෙන් ඉන්ස්පෙක්ටර් ලකි පහසුවෙන් දැන් ආයි සිරුවෙන් සෑහෙන්න පහසුවෙන් අයියෝ ලකි ඔය පොලිසියට වැඳුරුම් කමකින්ද ඔයාට බැරි වුණා හරියට සරඹ සංදර්ශන ඉදිරිපත් කරන්න ඒ හින්දා ඔයවයි මම වගේ යාළුවෝ දෂ්ට කරලා නැති කරලා දානවා ඒක ඇත්තමයි අනේ එපා නයාමි එහෙම කරන්න එපා මෙහෙන් දිව්‍ය ලෝකෙට නමු පල්ලයට ගියොත් ඒගොල්ලෝ අපිව ඉවර කරලා දානවා. ටූටියෝ පිටිපස්සේ බලන්න. අනේ වෙදෙන් දැක්කවිලා. අපි අම්මා පාලට යමු උත්මට. පුස් පිටේ අපෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලා. පුස්
Tanda pedas. Welcome Sutio Matio. අනේ ඕගොල්ලෝ කොයි වෙලාවෙද අපිව පන්නන එක නවත්තන්නේ ඈ? තාම අපේ මිෂන් එක කම්ප්ලීට් උනේ නෑ බ්‍රෝ. ඉඳලා ඇවිල්ලා එම මුකුත් දෙන්නේ නැතෝ යන එක හරි නෑ නේද? නීලවංශ කවංශ මොකද කියන්නේ ලෑස්ති නේද? ඔයාලා ගිහලා පූස් කියන්න. අනේ පොඩ්ඩක් ඉන්නකෝ. 2000 පොඩ්ඩක් ඉන්නකෝ. 3000 පොඩ්ඩක් ඉන්නකෝ. මට 10000ත් එක පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ. මොකද්ද අපි කරපු වැරද්ද? මොකද්ද මේ පලිගැනිල්ල? අපි ඕගොල්ලන්ට වැරද්දක් කෙරුවේ නෑනේ. අපේ පස්සෙන් මේ විදිහට පන්නන්නේ මොකෝ? මොකෝ? ඒකත් එහෙමද? යෙලෝ වංශ, බ්ලූ වංශ. අනේ පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ. කොයි වෙලාවෙත් 2000යි 3000යි කතා කරන්නේ මොකටද? ඉන්න. සූටියෝ ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයාම හිතන්නකෝ. හිතලා කියන්නකෝ. පච්චුනා මෙයාලව පාලනය කරන්න පුළුවන් එකම ක්‍රමයකට විතරයි. Puss! Puss puss! 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 Puss! දැකලා නෑ නේද බ්‍රෝ නයි නලා අපි විනවා. එහෙනම් ඔන්න බලාගන්න. නයා got talent හැමදේම නෑ. එහෙනම් සුටිය මාටියෝ හොඳ ඩාන්ස් එකක් දාන්න. නැත්තම් නීලවංශ කහවංශ වලට ජජ්මන්ට් එක හරියට දෙන එකක් නෑ. Shootingගේ මටින්ගේ යාලු ඉන්ස්පෙක්ටර් ලකි එන්න පුතා ඩාන්ස් එකක් දාමු රතරන්. මගේ රතරන් යාළුවනේ ලෑස්තිද? අපි අම්මා නයි අඩිවන්නම තමයි නටන්නේ. තෙම් තෙන්දේ නම් තෙන්නේ නම් තෙන්නේ නානා. තෙම් තෙන්දේ නම් තෙන්නේ නම් තෙන්නේ නානා. දැන් මොකක් හරි කරලා ඉක්මනට මෙතනින් පැනගමු මාටියෝ කල්පනා කරනවා මොකක් හරි. සර් දිගටම නට ඉන්න. නැවැට්ටුවට ලේසර් කිරණ තමයි යවන්නේ. අනේ නටපන්නයි හාමි අර ගොල්ලන්වන් නටවන්නකෝ. අර පිටිපස්සෙන් එන්නේ. කවුද? දුවමෝ අපිව බේරගන්න. ඒක තමයි මේ වාචෝ මට හිතෙන විදිහට නම් ඔය ඇත්ත නයි නෙවෙයි. අනිවාර්යයෙන්ම ඔය බොරු නයි ටිකක්. අපි ගිහින් බලමුකෝ එච්චරයි. මහාචාර්යතුමා ඒ නයි දුන්නා කතා කරනවත් එක්ක. එහෙමනම් ඉතින් අපිට තේරුම් ගන්න තියෙන එක දෙයි මාචෝ. ඔය රොබෝ නයි ටිකක් තමයි ඔයලා තියෙන්නේ. මට මුල ඉඳලම සැක හිතුණා මේවා ඔක්කොම ආටිෆිෂල් නයි කියලා. දැන් අපි මොකද්ද කරන්නේ මහාචාර්යතුමා? චූටියෝ ඒගොල්ලෝ ඒකට හිතන දෙයක් නෑ. කිසි දෙයකට කලබල වෙන්නත් එපා. මොකද මම මේකට මැදිහත් වෙනවා. මැදිහත් වෙලා ඔය නයි තුන් දෙනා එකට ගැට ගහලා එක ලොකු නයක් හදනවා. අනේ අපිට වඩා ගොඩාක් ලොකු නයි අයියා කෙනෙක් ඇවිල්ලා. Big brother who are you? මගේ නම රජවංශ. අනේ රත්තරනේ රජවංශ කිව්වා. නීලවංශ කවංශ අපි මෙයාට එකතු වෙලා ඇටැක් කරමු. බලමු එතකොට මොකද වෙන්නේ කියලා. පූස් කාලා දැස්ස කරන්න පුතා. පූස් මේ මොකද්ද මේ වෙන්නේ? මගේ නයින්ට වඩා ලොකු නයෙක් කොහොමද එක පාට ආවේ? යයි කොහෙද මේ තුවන්න හදන්නේ? කාලය මාවේ නැද්ද? කොහොමද ජෝන්වට? සොරි අනේ ඔයා කොහෙන්ද ආවේ මේ නාග රාජෝත්තමයා නනේ? ඔයා ගඟකින්ද මෙහාට ආවේ? ගඟකින් නෙවෙයි මම ආවේ වැවකින්. ඇයි අවුල්දවාට? ඔයට ගැලවීමක් නෑ. මං අද උදේට ඔයාව කන්න ගන්නවා. අතරින්ඩකෝ හයිවේ ප්ලීස්. අනේ අනේ මං හිතුවේ නයාමාවකිල්ලයි කියලන්නේ. ඔව් අපිවත් ගිලලා තමයි මේ. මොනවා කරන්නද? අතර දෙනාම එකතු වෙලා හොඳට අඬමු. රැවැට්ටුවා මාව හොතටම රැවැට්ටුවා. කොහොමද මෙහෙම මිනිස්සුන්ට ගහන්නේ?
අපේ අම්මා ඔය පුදුම වදයක් තමයි අපිට දුන්නේ ණය වගේ ඇදලා. දැන් ඉතින් ණයගේ ඇතුලෙන් හිරේට යන්නයි ලෑස්ති වෙන්න ඕනේ. හිරේට දාන්න අනේ මාව දවස් 14කටද දාන්නේ ඒතුවද නිරෝධායනයට යවනවයි කියලා ඇතුළට දාන්නේ.